අද අපේ රටට වෙලා තියෙන ඔන්න ඔය ප්‍රතිඵලය තමයි මහත්තයෝ. කිසිම දැනීමක් නැති, පළපුරුද්දක් නැති, කැලපුරුද්දක් නැති, දැකපුරුද්දක් නැති පිරිසක් යම්කිසි ආයතනයකට හෝ එහෙම නැත්නම් රජයකට හෝ ඒ රාජ්‍ය පාලනය කරන්නට කටයුතු කළොත් හරියට අර තරුණ ගොන්නු අර කරත්තේ ඇද්දා වගේ තමයි ඒ රටට සිද්ධ වෙන්නේ. මොකද උන් දන්නේ නැහැ මේ කරත්තේ කොහොමද ගෙනියන්නේ කියලා. මේක කොයි පැත්තට අද්දොත් ගෙනියන්න පුළුවන් නේ කියන උන් දන්නේ නැහැ. උන් කරලා පුරුද්දක් නැහැ, දැකලා පුරුද්දක් නැහැ. ඒ වගේම වෙනත් පැත්තකින් කිසිම දැනීමක් නැති පිරිසක් විසින් කරන්න ගියාම ඒ දේවල් සිදිනවා, විනාශයට පත් වෙනවා. අන්න ඒ වගේ සිද්ධියකට අද අපේ රටපත් වෙලා තිබෙනවා. මොකද පළපුරුද්දක් නැති, දැකපුරුද්දක් නැති, කළපුරුද්දක් නැති පිරිසක් රටක් පාලනය කරන්න ගියාම පින්වතුනි ඕනම රටක අපේ ශ්‍රී ලංකාව තුල පමණක් නෙවෙයි ඕනම ලෝකේ රටක දැනීමක් නැති, උගත් භාවයක් නැති, පළපුරුද්දක් නැති පිරිසක් යම්කිසි ආයතනයකට වේවා, රටක ප්‍රධානත්වයේ දරන රජ කෙනෙක් වේවා, ඒ තනතුරු වලට ආපුවාම කිසිම දෙයක් දන්නේ නැති කම නිසා රට පවත්වාගෙන යන්නට හැකියාවක් නැතිකම නිසා රට විනාශ ස්වභාවයට පත් වෙනවා. ඒක මේ බුදුරජාණන් වහන්සේ එදා කොසල් රජතුමාට කියපු ඒ සීනයක එක ප්‍රතිඵලයක් වශයෙන් තමයි උන්වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. එතකොට පින්වතුනි මේක අද කාලෙටත් බලපානවා, ඉදිරියටත් බලපානවා. ඔය හැම කාලෙටම බලපාන ධර්මයක් තමයි මේ බුදුරජාන් වහන්සේ පෙන්වා දුන්නේ අර කොසල් රජතුමා දැක්ක හීනය පිළිබඳව. අද එදා කිව්වේ බුදුරජාණන් වහන්සේ රජතුනි මේක අනාගතයේදී සිදුවන දෙයක් කියලා. දැන් අද අපිට ඒ ප්‍රතිඵල බලන්නට දකින්නට ලැබිලා තිබෙනවා.